අයිබෝන් කියලා පිළිගන්නවා යාළුවෝ සියලු දෙනාම තවත් අලුත් වීඩියෝ එකක. ඔයාගේ ෆෝන් එක ස්ලෝ එහෙම නැත්නම් වැඩක් කරගන්න බැරුව ලැග් වෙනවද? ටක් වෙනවද? එකපාරට හිර වෙලා ෆෝන් එක ඔෆ් වෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුම් තමයි මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාටත් ඔයාගේ ෆෝන් එකේ මේ ප්‍රශ්න ටික තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න. ඒ වගේම තමයි වීඩියෝ එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. හොඳයි මේ වීඩියෝ එකේදී මම විශේෂයෙන් ඔයාගේ ෆෝන් එක දෙගුණයකින් ස්පීඩ් කරගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 7ක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ක්‍රම 7න් අනිවාර්යයෙන්ම දෙගුණයකින් ස්පීඩ් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තවදුරටත් ස්ටක් වෙන ලැග් වෙන එක නතර කරගන්න තවත් බලාගෙන ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ ක්‍රම 7 try කරලා බලලා ඔයාගේ ෆෝන් එකත් ස්පීඩ් අප් කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඒ ක්‍රම 7 මොකක්ද කියලා. පළවෙනි එක තමයි ඔයාලගේ ෆෝන් එකේ ඇප් වල ඉතුරුලා තියෙන data clear කරන එක. දෙවෙනි ක්‍රමය තමයි ඔයාලා පාවිච්චි කරන්නේ නැති app. ඔයාගේ ෆෝන් එකේ තියෙනවා ඒක ඔයා සාමාන්‍යයෙන් ඒක පාවිච්චි කරන්නේ. අන්න ඒ app delete කරන එක. තුන්වෙනි එක විදිහට background app limit කරන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එකේ විශේෂයෙන්ම develop option වලට ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකේ run වෙන background apps ටික limit කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාලගේ ෆෝන් එකේ storage එක. ඔයාලගේ ෆෝන් එකේ memory analyze කරන එක. ඉතින් මේ විදිහට කරාට පස්සේ ඔයාගේ ෆෝන් එක සාමාන්‍ය තත්ත්වයට වඩා 70%ක විතර ස්පීඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. පස්වෙනි එක තමයි ඔයාගේ ෆෝන් එකේ develop option වල තියෙන animation scale එක වෙනස් කරන එක. ඉතින් මේකෙනුත් ඔයාගේ ෆෝන් එක ස්පීඩ් අප් කරගන්න පුළුවන්. හයවෙනි ටිප් එක තමයි ඔයාගේ ෆෝන් එකේ updates check කරන එක. සමහර විට ඔයාගේ ෆෝන් එකේ පරණ bugs තිබ්බොත් එහෙම ඔයාගේ ෆෝන් එක slow වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ෆෝන් එක updates up to date තියාගන්න එකෙනුත් ඔයාගේ ෆෝන් එක ස්පීඩ් කරගන්න පුළුවන්. ඉතින් හත්වෙනි ටිප් එක තමයි ඔයාගේ ෆෝන් එක සතියකට පාරක්වත් restart කරන එක. ඉතින් මේකෙන් ඔයාගේ ෆෝන් එකේ RAM එක clear වෙනවා. ඒ වගේම battery එක optimization battery එකේ performance වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් extra bonus tip එකකුත් තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අවසානයේදී මම ඒ ගැන ඔයාලට කියන්නම්. ඉස්සෙල්ලාම බලමු මේ ෆෝන් එකේ app වල එකතු වෙලා තියෙන cache memory එක clear කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙන් ඔයාගේ space එක වැඩි වෙනවා වගේම speed එකත් වැඩි වෙනවා. හොඳයි ඉතින් ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ settings වලට යන එක. මගේ ෆෝන් එකේ මේ විදිහට settings වලට යනවා. මේ settings වලට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ටිකක් පල්ලෙහාට එද්දි තියෙනවා මෙතන app කියලා එක. ඉතින් මම ඒක touch කරනවා. හොඳයි. app කියන එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පල්ලෙහාට වෙන්න තියෙන app settings කියලා ඒ apps නෙමෙයි. ඔයාට මෙතන උඩින්ම තියෙන apps කියලා option එකක්. ඉතින් මේක touch කරන්න. හොඳයි. මෙතන touch කරාට පස්සේ ඔයාගේ phone එකේ මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ install කරලා තියෙන apps ටික list එකක් විදිහට පෙන්නනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ apps වලට ගිහිල්ලා ඔයාගේ cache memory එක clear කරන එක. ඉතින් මම ඉස්සෙල්ලාම තෝරගන්නවා මෙන්න මේ විදිහට මගේ Chrome Chrome app එකේ ඔයා මෙන්න මේ විදිහට තමයි මේකේ memory clear කරන්න ඕනේ. දැන් මම මේ විදිහට Chrome app එක තෝරගෙන මෙතන storage කියන තැන touch කරනවා. ඉතින් storage කියන එකේ manage space කියලා එකක් තියෙනවා. ඊට පල්ලෙහා ඉඳලා මේ cache කියලා. ඉතින් මෙන්න මේක පුළුවන් ඔයාට කී cache කියන එක touch කරන්න. ඉතින් මේක touch කරපුවම ඔයාට මෙතන byte 0 ප්‍රමාණයක් තියෙනවා කියලා පෙනෙනවා. ඒ කියන්නේ එතන memory clear වුණා කියන එක. ඒ විදිහට ඔයාගේ phone එකේ install කරලා තියෙන හැම app එකම check කරලා මේ විදිහට memory clear කරන්න තමයි තියෙන්නේ. මම තව උදාහරණයක් පෙන්නනවා. මෙන්න මේ විදිහට මම YouTube එකට යනවා. YouTube එකට ගිහිල්ලා storage යනවා. storage එකේ clear cache කියන එක touch කරනවා. ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕනේ දෙයක් තමයි clear data කියන එක touch කරන්න එපා. එහෙම වුණොත් ඔයාගේ app එකේ තියෙන data ටික ඔක්කොම මැකිලා යනවා. ඔයා කරන්න ඕනේ මේ ඊට පල්ලෙහා ඉඳන් මේ cache කියන එක touch කරන එක විශේෂයෙන් මතක තියාගන්න කාරණාවක්. මම ඒ විදිහටම TikTok එකටත් යනවා. මෙතන ඔයාලට පේනවා kilobyte 20ක memory එකක් තියෙනවා. ඉතින් මම මේකත් මේ විදිහට clear කරනවා. හොඳයි ඉතින් phone එක speed කරගන්න දෙවෙනි tip එක ඔයාගේ phone එකේ තියෙන පාවිච්චි කරන්න නැති apps ටික delete කරන එක. එහෙම නැත්නම් disable කරලා දාන එක. ඉතින් මෙතනදී ඔයා මුලින්ම
කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න. ඔයා ටච් කරන්න ඕනේ apps කියන එක. apps කියන එක ටච් කරාට පස්සේ ඔයාලට තව window එකක් open වෙනවා. ඉතින් ඒකෙත් ඔයා apps කියන එකම ටච් කරන්න. ඊට කලින් කරා වගේම. එතකොට ඔයාගේ ෆෝන් එකේ install කරලා තියෙන apps ටික ඔයාට පෙන්නයි. ඊළඟට ඔයා බලන්න මේ app list එකේ ඔයා පාවිච්චි කරන්නේ නැති apps තියෙනවද කියලා. ඉතින් මේකෙදි ඔයා මතක තියාගන්න ඕනේ දේ තමයි system app කියන්නේ Google Play Store වගේ දේවල් uninstall නොකර ඉන්න එක. ඉතින් මම මේකෙදි ඔයාලට උදාහරණයක් විදිහට මගේ WhatsApp business කියන app එක uninstall කරලා පෙන්නන්නම්. මේ විදිහට WhatsApp business කියන app එක උඩ touch කරලා ඊට පස්සේ එන menu එකේ ඔයා touch කරන්න ඕනේ uninstall කියන එක. ඉතින් එතකොට ඔයාගේ app එක මේ විදිහට uninstall වෙලා යනවා. ඊළඟට අපි බලමු හතරවෙනි tips එක. හතරවෙනි එක තමයි storage clean කරන එක. ඒ කියන්නේ ඔය ෆෝන් මෙච්චර කාලයක් වැඩ කරපු memory clean කරන එක. ඉතින් මේ memory clean කරන එක නෝ ඔයාට පුළුවන් ඔගේ ෆෝන් එකේ speed එක වැඩි කරගන්න. ඔයා කරන්න තියෙන ඔගේ ෆෝන් එකේ settings වලට මුලින්ම යන්න. settings වලට ගිහිල්ලා පහතට එද්දී ඔයාට දැක ගන්න හම්බෙයි storage කියලා option එකක්. ඉතින් මේ storage කියන option එකට ගියාට පස්සේ ඔයාට එයි clean up කියලා option එකක්. ඉතින් මේ clean up කියන එක ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ සේව් වෙලා තියෙන අනවශ්‍ය මෙමරිය අයින් කරගන්න. හොඳයි. අපි එහෙනම් ඊළඟට බලමු පස්වෙනි ටිප් එක. ඉතින් මේ පස්වෙනි ටිප් එක තමයි animation scale speed up කියන එක. ඉතින් මේක අපි කරන්නේ ෆෝන් එකේ තියෙන develop option එකේ. මේක සාමාන්‍යයෙන් ෆෝන් එක hide වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ develop option එකට යන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න. settings වල තියෙනවා system කියලා එකක්. ඉතින් system එකට ගියාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙනවා about device කියලා option එක. about device touch කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ පෙන්නන build number කියලා එක. ඉතින් මේ build number කියන එක එක දිගට 7 පාරක් touch කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ මේ developer mode එක on වෙනවා. ඉතින් මේ developer option එක on වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ developer option එකට ගිහිල්ලා පල්ලෙහාට ගිහින් බලන්න මේ developer option එක යටතේ තියෙනවද කියලා animation scale ඒ වගේම animation duration scale වගේ option කිහිපයක්. ඉතින් ඔයා මේ කරන්න ඕනේ මේ option එක තෝරලා 0.5x කියන එක select කරලා දෙන එක. ඉතින් මේකෙනුත් ඔයාගේ phone එකේ speed එක තවත් වැඩි කරගන්න පුළුවන්. හයවෙනි tip එක තමයි ඔයාගේ phone එකේ තියෙන background එකේ run වෙන limit කරන එක. background එකේ run වෙන apps limit කරන්නත් අපි භාවිතා කරන්නේ develop option එක. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ phone එකේ settings වලට ගිහිල්ලා ළඟට ඒ යටතේ තියෙන develop option එක තෝරන එක. හොඳයි. මෙන්න මේ විදිහට develop option එක තේරුවාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ develop option කියන menu එක යටතේ තියෙනවා background process limit කියලා option එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන touch කරලා ගිහිල්ලා ඔයාගේ background එකේ process වෙන app සංඛ්‍යාව අඩු වැඩි කරන්න. ඉතින් මම මේකදී recommend කරන්නේ no background process කියන එක දෙන්නේ නැතුව සාමාන්‍යයෙන් apps 3ක් වගේ run වෙන්න at moment 3 process කියන එක දෙන්න කියලා. ඉතින් මේකනොත් ඔයාගේ phone එකේ speed එක up කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා මේ develop option එක භාවිතා කරද්දී සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි ඔයා මේ develop option භාවිතා කරලා ඔයාගේ phone එකේ settings වෙනස් කරද්දී ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕනි. මොකද phone එකට ගොඩක් effect වෙන settings මේ develop option එක යටතේ අපිට දීලා තියෙනවා. අපි බලමු ඊළඟට 7 වෙනි tips එක ඔයාගේ phone එකේ speed කරගන්නේ කොහොමද කියලා. ඉතින් 7 වෙනි එක විදිහට මම අරගෙන අවිලා තියෙන්නේ phone එකේ updates check කරන එක. phone එක නිරන්තරයෙන්ම update තියාගන්න එකෙන් ඔයාලගේ phone එක lag වෙන්න තියෙන සම්භාව්‍යතාවය අඩු වෙනවා. මොකද phone එකේ තියෙන පරණ bugs තියෙන්න පුළුවන්. ඉතින් මේ bugs ටික update එකක් කරා නැති කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාගේ phone එක නිතරම up to date තියාගන්න. එතකොට ඔයාගේ phone එකේ speed එක වැඩි වෙන්න හේතුවක් වෙනවා. restart and battery optimization කියන එක. මේක ඉතින් ඔයාලට කරලා පෙන්නන්න දෙයක් නෑ. ඔයා කරන්න ඕනේ මම battery optimization කියන එක කරලා පෙන්නන්නම්. ඔයාගේ settings වලට යන්න. settings වල battery එකට යන්න. battery එක touch කරලා battery එකේ පල්ලෙහා තියෙන පොඩි option එකක් optimize කියලා. ඉතින් මේ optimize කියන එක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ battery optimize කරගන්න. ඉතින් restart කියන එකෙන් මම අදහස් කරේ ඔයාගේ phone එක 24 hours හැමදාම on එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාගේ phone එක සතියකට සැරයක්වත් restart කරන්න. ඒකත් ඔයාගේ phone එකේ speed වෙන්න ලොකු උදව්වක් වෙයි.
හොඳයි ඉතින් අවසාන වශයෙන් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ඔයාලට තියෙන ගැටලු කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරලා අනිත් යාළුවන්වත් දැනුවත් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට තවත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු.